හෙලෝ කොහමද ඔයගොල්ලෝ අදත් එකතු වෙනා ටෙක් කලා YouTube channel එකේ. ඉතින් මම අද ගෙනාවේ shortcut කියන වීඩියෝ එඩිටර් එක ගැන රිවිව් එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මම ෂෝට්කට් ගැන වීඩියෝක් කරන්න හිතුවේ මෙහෙම. ශ්‍රී ලංකාව කියන්නේ ආර්ථික වශයෙන් පිරිහුණු රටක්. ඉතින් කොහොමද දෙයියන්දුවනේ අපි වගේ දුප්පත් IT කරුවන් CapCut Pro වගේ සුපිරි එඩිටිං ඇප් එකකට සල්ලි වියදම් කරන්නේ. අන්න ඒකයි මම ෂෝට්කට් ඇප් එක ගැන රිවිව් එකක් කරන්න හිතුවේ. ඉතින් මේ ෂොට්කට් කියන්නේ MB 72ක් වගේ ගොඩක් පොඩි MB ගණන් තියෙන සුපිරි ඇප් එකක්. ඉතින් මේක මම අද ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඒකේ බේසික් ටූල් ටිකත් ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕන ෂොට්කට් ඩවුන්ලෝඩ් කියලා. ඊට පස්සේ මේ ඉස්සෙල්ලාම ලින්ක් එකට ඔයගොල්ලෝ යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකේ තියෙනවා Windows 10 and 11 on Intel or AMD CPU කියලා. ඔයගොල්ලෝගේ එහෙම PC එකක් නම් ඒකෙන් යන්න නැත්නම් Windows 7 and 8 නම් ඒකෙන් යන්න නැත්නම් Windows 10 11 on ARM CPU නම් අන්නේ එහෙම එකකින් යන්න. ඉතින් මේ Windows Portable Zip කියන්නේ ඔයගොල්ලෝගේ pen එකට ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් මේ pen එක ඩවුන්ලෝඩ් කරාම ඒක අනිත් කම්පියුටර් වලට ඉන්ස්ටෝල් කරන්න නැතුවම මේ තමන්ගේ ඕන කම්පියුටර් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන මෙන්න මේ Windows Installer කියන එක. ඉතින් මම නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න නැහැ. මොකද මම මේක කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒක වෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විදියටම තමයි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. දැන් මම මේ ෂොට්කට් ඇප් එක ඕපන් කරන්න. ඉතින් ඒක ඕපන් වුණා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ තියෙන ප්ලේලිස්ට් කියලා ඒ වගේම තමයි මේ තියෙන ප්‍රොජෙක්ට් වල නම දෙන ඒ වගේ මේවායි ප්‍රොපර්ටිස් තියෙන එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ජොබ් සහ රීසෙන්ට් මෙතන යටින්ම තියෙන ටයිම් ලයින් එක. ඉතින් මේව ගන්නට ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපිට ඕන විදිහකට ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මෙන්න මේ export filters playlist කියන තුන මෙන්න මේ හරියකින් දාගලා තියාගන්න ඕනේ. එතකොට තමයි ඒක ඔයගොල්ලන්ට ගොඩක් පහසු වෙන්නේ. අපි දැන් බලමු මේකින් වීඩියෝ එකක් එඩිට් කරලා. මම ඉස්සෙල්ලාම මේකට මගේ file explorer open කරගෙන වීඩියෝ එක drag and drop කරනවා. ඊට පස්සේ මේ ප්ලේලිස්ට් එකට ඒක දාගත්තාම මේ ඒක ටයිම්ලයින් එක කොපි කරගන්න ඕනේ. මෙන්න ඔයගොල්ලෝ අදත් එකතු වෙනවා ටෙක් කලා YouTube channel එකේ. ඉතින් මේකෙන් පුළුවන් ඒකේ size එක අනම ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් මේක කරනවා මෙන්න මෙහෙම කරන් තියෙන්නේ. කැමති ස්ථානයකට ගෙනහිල්ලා ඒක මෙන්න මේ අයිකන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙකට බෙදෙනවා. දැන් අපි බලමු මේ ෂොට්කට් එකේ තියෙන බේසික්ම ඉෆෙක්ට් එක. ඒකද කරන්න ඕනේ ඔයගොල්ලෝ මේක මෙහෙම drag and drop කරලා මෙන්න මේක උඩට ගෙනියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙහෙම එකක් හැදෙන. මේක තමයි මේ ඇප් එකේ තියෙන එහෙම නැත්නම් software එකේ තියෙන බේසික් කලා YouTube channel එකේ. එන්න මොකද ඒක ඒ ඉෆෙක්ට් එක පොඩි වැඩි. අපි තව ඉෆෙක්ට් එකක් හදමු.
එකතු වෙනවා ටෙක් YouTube channel එකේ. ඔයාලට එනවා ඇති නිකන් එක උඩ එක වැටලා වගේ මේ වීඩියෝ එකේ එක තැනක් තියෙනවා. අන්න ඒක තමයි මේ ඉෆෙක්ට් එකෙන් කරන්නේ. අපි දැන් බලමු මේකේ කොහොමද ෆේඩ් ඉන් සහ ෆේඩ් අවුට් ඉෆෙක්ට් දාන්න කොහොමද කියලා. ඒකට ඕක කරන්න ඕනේ. තම කැමති කැලේ සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන ෆිල්ටර් වලට යන්න. ඊට පස්සේ මෙතන තියෙන ප්ලස් අයිකන් එකට යන්න. ඊට පස්සේ මේකේ තියෙන ඉෆෙක්ට් වර්ග කීපයක්. ඒකේ තියෙන ෆේවරිට් වීඩියෝ ඔඩියෝ සහ ටයිම් සෙට් කියන ටික. ඉතින් මේව ගැන මම ඉදිරි වීඩියෝ එකකදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේකේ තියෙන ෆේඩ් ඉන් වීඩියෝ කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඒක ඇඩ් වෙන වීඩියෝ එක ඔයගොල්ලෝ මේක මෙහෙම ඇඩ්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒකේ කාලපරාසය මෙහෙම මේකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆේඩ් අවුට් ඉෆෙක්ට් එකත් ඒක ගන්නෙත් අර විදියටමයි. මේ ෆිල්ටර් වලට ගිහින් ෆේඩ් අවුට් වීඩියෝ කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. එනවාදී මෙන්න මේ කැරක්ටර් ඒක ඇවිල්ලා තියෙනවා. නෝගලාද එකතු වෙනවා ටෙක් YouTube channel. ඉතින් අපි ඊට පස්සේ බලමු මේ වීඩියෝ එක කොහොමද සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න කියලා. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ සිලෙක්ට් කරගෙන ආයි ප්ලස් අයිකන් එකට යන්න ඕනේ. ඊට පස්සේ ෆේවරිට් වල තියෙනවා මෙන්න මෙහෙම ගේයින් වොලියුම් කියලා එකක්. අන්න ඒක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ට කැමති ගානට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒ සවුන්ඩ් එක. ඔයගොල්ලෝ පේනවා ඇති දැන් මම පොඩ්ඩක් ඔයගොල්ලෝද මම පොඩ්ඩක් පැටක තියෙන්නේ. ඔයගොල්ලෝද එකතු වෙනවා ටෙක් channel එකේ. ඔයගොල්ලන් පේනවා ඇති මේ කැලේ සහ මේ කැලේ වෙනස. ඉතින් අපි දැන් බලමු මේ වීඩියෝ එක කොහොමද එක්ස්පෝර්ට් කරන්න කියලා. ඒකට කරන් තියෙන මෙන්න මේ එක්ස්පෝර්ට් එක ගිහිල්ලා නැත්නම් මෙන්න මෙතන තියෙන එක්ස්පෝර්ට් එකට ගිහිල්ලා මෙන්න මේකේ ඇඩ්වාන්ස් එකට යන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ බලන්න ඕනේ මේකේ හරි කියලා මේ රෙසොලූෂන් එකයි එක්ස්පෙක්ට් එකයි මේ රෙසොලූෂන් එකකින් කරන්නේ නැත්නම් මේකේ සයිස් එක වෙනස් කරන එක. රෙටෝ කියන්නේ ඒක ඒ වගේ එකක්ම තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන් තියෙන මේ එක්ස්පෝර්ට් වීඩියෝ ඇන්ඩ් ඔඩියෝ කියන එක උඩ ක්ලික් කරන එක. ඊට පස්සේ මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ෆයිල් එකට දාන නම ගහන්න ඕනේ මෙතන. ඊට පස්සේ ඒක සේව් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනවා ඩොක්ස් කියලා. ඒකෙන් මේකේ පෙන්නනවා මෙහෙම එක සේව් වුණ විදිය නැත්නම් එක්ස්පෝර්ට් වුණ විදිය. දැන් අපි බලමු මේක එක්ස්පෝර්ට් වෙලාද නැද්ද කියලා. ඔයගොල්ලන්ට පේනවාද ඒක මෙන්න මෙහෙම එක්ස්පෝර්ට් වෙලා තියෙනවා. ඔයගොල්ලෝද එකතු වෙනවා ටෙක් channel එකේ. ඉතින් අදට ඉවරයි. ඉවරයි කියලා කිව්වට ඉවරම නෑ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරලා යාළුවන්ට බලන්න share කරලා මේ වීඩියෝ ගැන හිතන්නේ මොකද කියලා කමෙන්ට් එකකුත් දාලා අනිවාර්යයෙන්ම like එකකුත් දාන්න. එහෙනම් goodbye.